ළමයි අපි ආරක්ෂා කරගන්න ඕනේ කියන චේතනාවෙන් ඔයාලා පොඩ්ඩක් දැනුවත් කරලා මේ සමාජයේ ඔයාලා උරුදු කරගන්න ඉන්න ඒ පොදු බවට පත් කරන්න පොළඹවන පුද්ගලයන්ගේ ඔයාලා ආරක්ෂා කරගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි ඔයාලා කෙටි දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන්න දෙන්නේ. ඉතින් අද මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපේ නායක ස්වාමීන් වහන්සේට සදානාචාර්ය තුමන්ට ගුරුවරුන්ටත් මාගේ විශේෂ ස්තුති පුදනවා. මොන කියලා බුණා පොලිසිය ස්ථාපිත වෙන්නේ. මුලින්ම මේ ඔක්කොම මේ ගමේ කට්ටිය ඉන්නේ මේ තරුණිය. මේ බංගම්බිලා ගම්මාන දරුවෝ දෙන්නේ. ඉතින් මේ අප කතා කරමු ඈ. අවවාදයක් විදිහට මේ කියමු මම දේශනයක් දෙන්න ආවා. ඔයාලා දේශනේ අහගෙන ඉන්න එකනේ අපි කතා කරමු. මොකද ඔයාලා තියෙන ගැටලු තියෙනවා. ඔයාලා යන්නම් තොරතුරු දෙනවා. සමහරවිට ඔයාලා යම් කිසි වින්දිතෙක් කියලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි ඔයාලා උදුරක් වලටපත් කරන බේරුණක් ඔයාලා භාවිතා කරමින් ඔවුන්ගේ විවිධ වැඩ කටයුතු වලට ඔයාලා පොළොවගෙන ඉන්න පුළුවන්. ඒ හින්දා අපි කතා කරලා විරුද්ධව මේ යුනිෆෝම් එකට බය වෙන්න එපා. අපි යුද්ධ සාකච්ඡාවක් ඉදිරියට කරලා මම විනාඩි 15 කට කෙටි කාලයක් ගන්න මේ කරුණුගේ මේ ඔයාලට මේ එදා තියෙන විශේෂණීය සම්බන්ධ පොඩි දැනුවත් කිරීමක් කරන්න. දැන් අපි උදේම ඔයගොල්ලෝ ඉස්කෝලේ වල යන්නේ. ඒකට පුණා ඉස්කෝලේ වල ඉන්නවද? පුණාවල කීපදෙනෙක් යනවා නේද? ඒකද පාරවහන් බින්දා. මාදුලෑ. අමාදුලෑ කියලා තමයි ඉන්නේ. මට කියන්න පුළුවන් ඇයි ඔයාලා ඉස්කෝලේ යන්නේ? මොකටද ඉගෙන ගන්නේ? ඔව් මම කියන්නේ. ඈ? අන්න ඒක තමයි හොඳයි. අපුඩිය ගහ බලන්න තියාගන්න. හොඳ ජෝබ් එකක් කරන්නේ. අපි ඉගෙන ගන්නකොට හොඳ ජෝබ් එකක් කරන්නේ. අය කතාවක් කරන්න බෑ තෝරගෙන ඉන්නවනේ. කාමනේ මොනවද හොඳ වචනයක් කරුණා. මොකද? හොඳ පුරවැසි. එයාලා තමයි අපුඩිය ගාමනේ. හොඳ පුරවැසියෙක් නැත්තම් අපිට මේ සමාජයේ ජීවත් වෙන්න බෑ. මොකද අපි පොදුවේ ජීවත් වෙනකොට සමාජයක පුතේ අපිට දෙනවා නීති පද්ධතියක් නේද? නීතියක් තියෙනවා, කාලධර්ම තියෙනවා, කාර්යතුමාරිත්ව තියෙනවා. ඔය සියලුම දේවල් අපිට තියෙනවා. ඒවා පිළිපදින්න නම් අපි මොකද වෙන්න ඕනේ? හොඳ පුරවැසියෙක් වෙන්න ඕනේ මුලින්ම. නේ? මයෝදාගේ පොතවත් හරි. මොකද්ද හොඳ ජොබ් එකක් කරන්න ඕනේ. ඒකත් අපේ කරුණක් තමයි. ඉතින් මේ හොඳ පුරවැසියෙක් වෙන්න හොඳ රැකියාවක් හොඳ ආර්ථික තත්ත්වයක් හදාගන්නත් අපිට අධ්‍යාපනය තාම වැදගත්. ඉතින් මේ දරුවන්ගේ දෙමව්පියෝ තමන්ට කන්න තියෙන තමන්ට අඳින්න තියෙන ඇඳුම් වලට කැප කරන මුදල් වියදම් කරලා මගේ දරුවෝ ටික ඉස්කෝලේ යවන්න කොයිතරම් දුක් මහන්සියක් ගන්නවද කියලා ඔයාලා දන්නවද මට වඩා හොඳ නේ? අම්මා තාත්තා කොයිතරම් දුක් විඳිනවද කියලා? උදේ මම්මා නැගිටිනවා 4 දෙතර නැගිටලා බත් ටික උයලා කෑම පෙට්ටියට දාලා ඇඳුම් ටික මැදලා සපත්තු දෙකක් හොරලා පොලිස් කරලා ඔක්කොම කරලා ලස්සනට අන්දවල පවුඩර් ටික දාලා තේල් ටික දාලා ඔළුවේ අරන් ගිහලා එක්ක ඉස්කෝලේ වාහනයකට දානවා නැත්නම් තාත්තට බාර දෙනවා මෙයා අරන් ගිහලා පරිස්සමෙන් ඉස්කෝලේට බාර දෙන්න කියලා. එහෙම නේද කරන්නේ ඔක්කොම? එහෙම කරවද? නැත්නම් තනියම ලෑස්ති වෙන්නේ. නෑ අපේ දෙමව්පියෝ කොහොමද දෙයක් කරන්නේ ඒකම තමයි. ඇයි එහෙම දෙමව්පියෝ කරන්නේ? මගේ දරුවෝ හොඳට ඉගෙනගෙන සමාජයේ යහපත් පුරවැසියන් වෙයි කියන බලාපොරොත්තු වල තමයි මේ කැමර කැප කිරීමක් කරන්නේ. තාත්තා උදේ නැගිටලා අතේ කරගෙන කුඹුරේ ගිහිල්ලා ලියන කොටලා එතකොට ගිහිල්ලා නැත්තම් අපි කියමු රජයේ සේවකයෙක් පුද්ගලිකංශය කොහෙද ගිහිල්ලා මහන්සියලා වැඩ කරලා කීයක් හරි හොයාගෙන මාසෙකට හොයාගෙන ඒකේ කොටසක් ඔයාලා කැප කරන්නේ ඇයි? ඔයාලව මේ සමාජයේ අන්න දියුණු කරන්න අපිව අධ්‍යාපනික ආර්ථික මහා සමාජීය වශයෙන් අපිව දියුණු කරන්න තමයි දෙමව්පියෝ කැප කිරීම කරන්නේ. ඉතින් ඔය කැප කිරීම කරනකොට දෙමව්පියෝට තවත් උදව් කරන්න තව පිරිසක් ඔයාලා වටා ඉන්නවා. ඒ තමයි මේ වගේ ආචාර්ය මහත්මිය. ඔයාලගේ නැනස පාදන් ඔයාලට දැනුමක් ලබා දෙන්න. එහෙම නැත්නම් ඔයාලගේ නොදන්නා කරුණු ඔයාලා ඔක්කොම මේ හොයන්නේ. ඒවට උදව් කරන්නේ කවුද? මේ අපේ ගුරු මණ්ඩලයේ ඔයාලගෙම ගුරු අම්මාවරු ගුරු පියවරු නේද? ඒ අම්මා පියවරුන් වගේ අම්මයි තාත්තයි වගේ තමයි මේ ඔයාලගේ ආචාර්ය මණ්ඩලය. ඉතින් ඒ කට්ටියත් ඇයි උදව් කරන්නේ? අපේ අම්මාගේ දියුණුව බලන්න අපි හැම
දහම් පාසලේ මේ ඉඳලා තියෙන මේ කලතාවාලේ තියෙන මල් ටිකෙන් අපි අනාගතේ තව අවුරුදු 5කින් 6කින් මොකද්ද ලස්සන මලක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් මේ පර වෙච්ච කැත වෙච්ච සෞත්‍ත්‍ය මල් වලට ආන්න අපි නෑ. මේක නැති කරලා තමයි ශ්‍රී ලංකා පොලිසිය විදිහට අපි ආ වෙලාවෙම ඔයාලා පිටිපස්සේ ඉඳන් ඔයාලව ආරක්ෂා කරන්නේ. අද ඔයාලා ප්‍රධානවත් උනත් මේ සමාජයේ ඔයාලා උදුරු කරගන්න බලන් ඉන්නවා පිරිසක්. ඒ තමයි මත්ද්‍රව්‍ය දාව ගන්න. මේක කතා කරලා ඉතු මාතෘකාවක් අපි කතා නොකර අපි දරුවෝ වෙනුවෙන් මේ මොන ක්‍රියාමාර්ගයක් ගත්තත් වැඩක් නැහැ කියන මතයක තමයි මම ඉන්නේ. ඒක නිසා ඔයාලා දැනුවත් කරන ඩියුටි උනාට කමක් නැහැ. මේක මුදින් මම කියන දේ උඩට තියාගන්න. හැම වෙලාවෙම උදේ නැගිටින වෙලාවෙ සිට ඉන්ටර් යන දුරම සිහි කරලා තමන්ගේ දෙමව්පියන් තමන් වෙනුවෙන් දුක් විඳ දුක් මහන්සි. තමන්ගේ සහෝදරයෝ තමන්ගේ සහෝදරවරු තමන්ට කරන කැපකිරීම තමන්ගේ ඥාතියෝ තමන්ට ඉගෙන ගන්න කරන උදව්ව. ඒ උදව්ව හරි අම්මා තාත්තා හරි කරන කැපකිරීම මොළොවට එනවලත් මේ මත්ද්‍රව්‍ය හෝ වෙන කිසිම අපකාරයකට ඔයාලා බඳුරු වෙන්නේ නැහැ. ඇයි ඔයාලට තියෙනවා මොකද්ද ඉලක්කයක් නේද? මොකද්ද ඒ ඉලක්කය? අම්මගේ තාත්තගේ ඉලක්කය මොකද්ද ඔයාලට? ඔයාලව ජීවුණු මනුස්සයෙක් හොඳ ප්‍රවේශයක් කරන්න හොඳ ආර්ථික ශක්තියක් කරන රැකියාවක දියදෙන්න ඔයාලට අධ්‍යාපනයක් ලබා දෙන්න තමයි අම්මා තාත්තගේ අරමුණ තියෙන්නේ. ඒ ගුරුවරුන්ගේ අරමුණ තියෙන්නේ ඒකමයි. ඉතින් ඒ අරමුණ හැම වෙලාවෙම ඔයාලා ගුරු විද්‍යාව ගන්න. සමහර වෙලාවට ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ මගේ ඉඳලා ආවම අයියා කෙනෙක් කතා කරලා කියන්න පුළුවන් මල්ලි එම්බා ඇවිල්ලා මේ පොඩ්ඩක් ගන්න කියලා මොකක් කරේ කොපියක් කරේ ඔයාලගේ අතට දෙනවා. ඔයාලා ඉතින් අපි කෑමෝ නාසයි නේද යමු ඈ ලස්සන පොලේක උඩලා ලස්සනට මොකක් කරේ අකුරක් හැදලා නැත්තම් කෙල්ල දෙහෙන මූඩක් දාලා තිබ්බම අපි දවස් ගාලා මොකද කරන්නේ? කඩේ දාගන්නවද? කඩේ දානවා. කඩේ දාගන්නේ නැහැ. අපි මේක කාමුද දෙන්නේ? ඒ දෙන කෙනා මොනවාද මේක දෙන්නේ? එයාගේ අරමුණ මොකක්ද? ඇයි එයා මේක මට දෙන්න පෙළෙන්නේ කියලා තර්ක කරන්න ඕනේ. ඔය පුංචි මොලෙන් පොඩ්ඩක් හිතන්න. ඇයි මේ පුද්ගලයා මට මේ රුපිය දෙන්නේ? එයා මං අඳුරන කෙනෙක්ද? එහෙමත් නැත්නම් එයා ඇයි මේ දේ අරගෙන මට දීලා මොකද්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි කෙනෙක්ගෙන් උදව්වක් ගත්තාම ප්‍රතිඋපකාරයක් කරන්න ඕනේ කියලා අපේ සමාජයේ තියෙන මතයක් නේද? අපි කවුරු හරි අපිට උදව්වක් කරලා අපි යනට උදව් කරන්න ඕනේ. නැත්නම් අපි මිනිස්සුෝ නෙවෙයි. අපි මේ ගුණමගු මිනිස්සු. එහෙම අපේ සමාජයේ තියෙන්නේ. ඒක තමයි පුතාලා කවදාවත් කාල්ගත් මහඳුනන මිනිස්සු දෙන මොනවාම දෙයක් නෙවෙයි. එකපාර අරගෙන අකේ දාගන්න එපා. ඒ වගේම තමයි එහෙම ගන්න පෙළවෙන්නත් එපා. සමහර වෙලාවකට අපිට අධ්‍යක්ෂකෙන් අපි දන්නවා මේ දරුණු භාවිත කරගෙන විවිධ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා. අපි දැන් අපි බස් තාපයක් නතර කරලා පරීක්ෂා කිරීමක් කරොත් අපි අපේ දරුවන්ට අපි ඔය මේ දුව පුතාලගේ පොත් බෑග් එක බලනවාද අපි නෑ. ඒ අපි දන්නවා ඔයාලා කිසිවරක් කරන්නේ නැති අහිංසක මොල් කැපුම් කියන්නේ. ඉතින් ඔයාලගේ ඉන්ටර්නෙට් අපි මේ කරන ක්‍රියාවෙන් කියලා අපි වල බෑග් එක සමහර අවස්ථාවලදී චෙක් කරන්නේ නැහැ. ඇයි? ඔයාලා යන්නේ ඉගෙන ගන්න ඕනේ කියන මානසිකත්වයෙන්. අපි ඇවිල්ලා යප්පුවගේ බලලා ඔයාලගේ බෑග් එක චෙක් කරලා අම්මා තාත්තා උදේ බැලලා දුන්නු කෑල්ල එක බලලා ඒක කිලුටු කරලා ඒක මේවා කරලා ඒ කියන්නේ ඒක ඉදුල් කරලා අපි වලව ඉස්කෝලේ යවන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වලගේ මානසික අධ්‍යාපන මානසිකත්වයේ විදේ කියලා අපිට බයයි. එහෙම බිඳුනොත් අවුත් වෙන්නේ අපේ ඊළඟ ඉහළ පළතුරු. ඒක නිසා අපි වලව චෙක් කරන්නේ නැහැ. ඒක මේ කුඩ ගාවරංකාරයෝ මොකද කරන්නේ? උපක්‍රමයක් කරගෙන දිනනවා මේ මත්ද්‍රව්‍ය සමාජගත කරන්න. ඒක නිසා මම කියනවා කවදාවත් ආදුන කෙනෙක් නැහැ. දෙන යම් කිසි දෙයක් තමන්ගේ බෑග් එකට නම් දා ගන්නට එපා. ඔයා කරන්නේ ඔයා නොදැනුවත්ව මේ රටේ මේ සමාජයේ ඔයාගේ සහෝදරයන්ට ඔයාගේ ඥාතියන්ට අකටුතු වෙලා. ඒක නිසා කවුරුත් දෙන දේවල් ඉස්සල්ලා මොකද කරන්න ඕනේ? ගන්න හොඳ නැහැ. ගන්නත් හොඳ නැහැ. ඒ වගේම තමයි බෑග් එකකට කවුරුත් දෙන දේවල් දාගන්න හොඳ නැහැ. හොඳ නැහැ කියන්නේ හොඳ නැති නිසා නේද පුතේ? ඒ නිසා Tamanta නාදුවන කෙනෙක් කවුරු හරි ඇවිල්ලා පුතේ මේක ගන්න කිව්වොත් ගන්නවද නැද්ද අදින්න? ගන්න එපා. දෙපාරක් හිතන්න. මේක කරන්න මට මොකටද ඇයි මෙයා මම මේ පොළඹවන්නේ? ඇයි මෙයා මට මේක දෙන්න මොකද්ද හේතුව? ඒක අපි ප්‍රශ්න කරන්නේ. ඒකයි අධ්‍යාපනය කියන්නේ. තාර්කික බුද්ධියතොර අධ්‍යාපනයක් නොමැත. නේ? හැම වෙලාවෙම තර්කයක් තියෙනවා නෝලිවි. ඇයි මෙයා මේක මට දෙන්නේ? ඇයි මෙයා මට මේක අරගෙන කියන්නේ?
ඔයාලට නම් කිසි බලපෑමක් දීලා ඒක අරන් ගිහින් අහවල් කඩේ මාමෙක් ඉන්නවා ඒ මාමට දෙන්න කියලා සමහරට ඔයාලට කැන්ටින් එකේ රුපියල් 50 දෙන්න පුළුවන් නේ. දෙනවනේ සමහරවට. ඉතින් දිනවද? නෑ නේද ගන්නත් උත්සාහ කරන්න එපා. මුදලට අපි ආසයි පුතේ. ඔයාලට රුපියල් ගන්න රුපියල් 5ක් දුන්නොත් කවුරු ආසයිනේ අරගෙන ගන්න. ඒක නිසා ඒ වගේ දේවල් වලට පෙළඹෙන්න එපා. මම විශේෂයෙන් ඔය දේ තමයි මම මගේ මේ වයසේ ඉන්න පොඩි වැඩවුන්ට වෙන කියන්න දෙයක් නෑ. මොකද අනිත් දේවල් සම්බන්ධයෙන් ඔයාලට ලොකු අවබෝධයක් නැති වෙයි. කතා කරමු කතා කරනවා නම් මේ මාතෘකාව දවසක් හෝ දවස් 7ක් 8ක් නැති මේ මාතෘකාවත් කතා කරනවා. ඉතින් මම කිව්වේ පොදු කරුණු දෙකක් විතරයි ඔයාලට මේ වෙලාව යන ඉක්මන නිසා. ඒක නිසා කවදාවත් මේ ඉස්කෝලේ යන වෙලාවේ ඉස්කෝලේ යන්න එන වෙලාවේ එතකොට අම්මා තාත්තගේ රැකවරණේ මිදිලා ඉන්න වෙලාවක සෙල්ලම් කරන්න පිට්ටනියේ ඉන්න වෙලාවකදී එහෙමත් නැත්නම් සහෝදර මේ යාළුවොත් එක්ක විනෝදකාරිකාවක් කරනකොට මේ ගුරු රූපී අස්වාල කියලා සමහරවල් විවිධ ක්‍රියා කාටා කරනවා. ඒ වගේ අවස්ථාවල් වලදී මම මේ කියපු දේවල් වලට මතක් වෙයි. අර පොලිසිය දින බඩ ලොකු මහත්මයා කෙනෙක් ආවා. ඇවිල්ලා අපිට මෙන්න දෙයක් කිව්වා. ඒ හින්දා මේ යකා මොනවද මේ කිව්වේ? පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ නේද? අද ගෙදර ගිහිල්ලා ආත්මනා කරනවා. තමන්ගේ යාළුවන්ටත් මේ පරිණිය කියන්නේ. කවුරුත් දෙන දේවල් බාර ගන්නට එපා. කවුරුත් දෙන දේවල් බෑග් එකට අරන් ගිහිල්ලා එක එකනාට ප්‍රයෝජනවත් විදිහට අපිව භාවිත කරන්න අවස්ථාව දෙන්නට එපා. ඉතින් ඒක නිසා මේ ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ සමිතිය සම්බන්ධව ඔයාලව දැනුවත් කරන්න ආවිල බලනකොට මගේ ප්‍රවයිසේ උඩි ළමයි නිසා මම ලොකු මාතෘකාවක් කතා කරන්නේ නැහැ. පොඩි කරුණු දෙකක් ඔස්සේ මම කතා කරන්න ඕන මයින්ඩ් එකක් තිබුණේ කියලා දෙන්න. ඉතින් මේ අදිපසින් කරනවද? කරන්න එපා. මොකද අපි නොදැනුවත්ව අපි සමාජයෙන් අපිව ගොදුරු බවට පත් කරගන්න මිනිස්සු බලන් ඉන්නවා. ඒ මිනිස්සුන්ට අපි අපේ අම්මගේ තාත්තගේ හිතේ මොඩ කරන්න අවස්ථාවක් අපි දෙනවද? දෙන්න එපා. කවදාවත්. Taman ඔළුවට ගන්න අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නොමැත. අධ්‍යාපනයෙන් තොර අර පුතා කිව්වා වගේ ජොබ් එකක් නැහැ. නේද? අධ්‍යාපනය ගත්තේ නැත්නම් මොකද? ජොබ් එකක් නැත්නම් මොකද කරන්නේ? නිකාගේ ඉන්න වෙනවා. එතකොට මොකද අපි පොලිස් බම්ම අල්ලගෙන යනවා සමාජලාවට ඇවිල්ලා නේද? ජොබ් එකක් නැහැ. ඊට පස්සේ ගිහිල්ලා කාගේරි හොරකමක් කරන්න උත්සාහ කරනවා. මොකද අවශ්‍යතාවයක් තියෙනවා බඩගින්න පියාඹුවට පොදුයි. බඩගින්න දැනනකොට කන් සල්ලියක් දැම්ම මොකද පුතේ කරන්නේ අපි? කායෙන් හරි ඉල්ලලා ගන්න ඕනේ. ඉවත් නැත්තම් මොකක්ද කරන්නේ? දුවේ දෙක තමයි ඉතින් ඒ දෙක නොකර ඉඳලා මොකද කරන්නේ? අන්න අපුල් ගන්න ඕනේ. හොඳට ඉගෙන ගන්න ඕනේ. අපේ අමලාතට දෙන්න බැරි සම්පත් තියෙනවා. අපේ අමලාතට ලබා ගන්න බැරි සම්පතුත් තියෙනවා නේද? එතකොට අපි කරන්න ඕනේ අපි ඉගෙනගෙන ලොකු වෙලා හොඳට ඉගෙනගෙන රස්සාවක් කරලා අම්මා තාත්තා ලොවිදපු සැප අපි එළමවුන්ට දෙන්න ඕනේ. ඒක තමයි අපි කරන ලොකුම ප්‍රතිඋපකාරය. ඒකින්ද අර මම මුලින්ම කිව්වා අපි උපකාරයක් කරොත් ප්‍රතිඋපකාර කරන જાතියක් නෙමෙයි සිංහල જાතිය කියන්නේ. ඒ වගේ අපිට උපකාර කරා අපේ ඇස් දෙක පාදලා අපේ අතපය හතර නොකඩවා හදලා අපි මේ අනාගතයේ දියුණු කරන අධ්‍යාපනය උදාබල දුන් දෙමව්පියෝගේ සිහිනේ ඉෂ්ට කරලා ඒ කට්ටිය නොවිදපු ඒ සැප සම්පත් දෙන්න තමයි අපේ අරමුණ කරගන්නේ. ඉතින් මේ අරමුණේදී ශ්‍රී ලංකා පොලිසිය විදිහට අපි ඔයාලව නිරන්තරයෙන්ම ආරක්ෂා කරනවා. අපි ඔයාලව රැකබලා ගන්නවා. අද ලංකාවේ පිට දීලා තියෙන කෙලු අනවරන්තෝලේ වැඩි හරියක්ම තියෙන්නේ ළමා කාන්තා රැකවරණයට. ඔබලාට යම්සි ගැටලුවක් තියෙනවා නම් වහාම තමන්ගේ දෙමව්පියන්ට කියන්නේ දෙමව්පිට කියන්නේ බැරි දෙයක් තියෙනවා. මේ ආචාර්ය මණ්ඩලයේ ඉන්නවා. මේ ආචාර්ය මණ්ඩලයත් එක්ක සුහදශීලීව ඒ ගුරු මෑණිවරුන්ට ඒකට කියවරුන්ට ඒ දේවාලගේ කියන ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මේ කේස් එකක් කිව්වොත් ඒක කියන්නේ එහෙම කියන්න බැරි නම් ඔයාගේ හොඳ වේලාවේ කුමාරයෙක් අපිට කියන්නේ අපේ පොලිසිය දින ළමා කාන්තා කාර්යාංශය කියලා ළමයින්ටයි කාන්තාවන්ටයි වෙන්නේ විශේෂම ඒකකයක් හදලා ඒකට මේ බාණ්ඩ දෙවුම් සියල්ලම දීලා ඔයාලා දැනුවත් කරන්න ඒ වගේම ඔයාලා ආරක්ෂා කරන්න තමයි මේ මානසයක් හදලා දෙන්නේ අපේ ස්ථාන පොතුමා ඉන්නවා. ඉතින් පාරපොත කරනකොට අපිට දැන් අපි අඳුරනවා අපි දන්නවා අපිට කියන්නේ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් කිව්වේ කියන්නේ මොකද අපිට නියපොත්තේ කරන්න තියෙන්නේ අය ජේන්ස් එක ගත්තාලා කපලා ඉරලා අයින් කරලා තරන්න පත් වෙනකන් මම පුතාලා ඔලෙන් යන් ඉන්න එපා. මොකක් හරි ප්‍රශ්නයක් මොකක් හරි බලපෑමක් තියෙනවා නම් ශ්‍රී ලංකා පොලිසිය විදිහට අපි ඔයාලා ආරක්ෂා කරනවා. අපිට කියන්න බැරි දෙයක් තියෙනවා නම් වැඩි කිටියක් මාර්ගෙන් අපිට තොරතුරු සම්ප්‍රේෂණය කරන දැනුම් දෙන්න අපි ඒකට අදාළ යුතු කඩිනමින් අරගෙන ඔයාලව ඒ කියන පොතුෙන් බේර ගන්න උපරිම උත්සාහයක් දරනවා. ඉතින් අර කියන්න ඕන ඒකයි මම කතා කරනවා නම් කතාව පොඩක් වෙලා දිනවා. අද ඉරිදා දවසේ ගෙදර ඉන්නකොට මේ පොලිසිය ගිහලා මොරාක් කියනවත් නැහැ. අපි මේ ගෙදර යන්න බලන්න ඉන්නවා මේ බවට කියලා. නාන්න බලන්න ඉන්නවා මේ ඇවිල්ලා මේ පිස්සු කෙල්ලෝ කියලා මට බලින්න එපා. මේක නිසා මම කියපු දේවල්
පයරක් කරන් දරුවෝ පොළොවට ගන්න අරගෙන කාගේවත් ගොදුරක් බවට පත් වෙන්නත් එපා. ගොදුරු බවට පත් කරගන්න හදන මිනිස්සුන්ට ඉඩ දෙන්නත් එපා. දෙමෝපිය විසින් ඉෂ්ට කරන්න, හොඳ අනාගතයක් හදාගන්න, හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න කියලා ප්‍රාර්ථනා කරන වගේම සියලු දෙනාගේම අධ්‍යාපන කටයුතු උතුම් වූ ජයසිංහ හඳුන්වගේ ආශිර්වාදයෙන් තාපප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත්වලා කියලා ප්‍රාර්ථනා කරමි. මම නිහඬව මට අවස්ථාව ලබා දුන් සම්බන්ධ කර විහාරයේ අපේ නායක ස්වාමීන් වහන්සේට ඒ වගේම අපේ රාම්පාලේ ප්‍රධාන ආචාර්ය තුමතුන් සියලු ගුරුවරුන්ට නැවත වාරයක් ස්තුතිවන්ත වෙන්නේ. මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.